කොහොමද ඔයාලට ආදරෙන් පිළිගන්නවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලව. තවත් අලුත් දවසක්. පොඩිවට චුරුචුරු ගගා වැස්ස මේ ටිකේම තිබුණා. මේ බලන්නකෝ ගිය සතියේ මං හදපු අර නම දාන්න නැති සුදු පාට කොළ තියෙන ගහ. මං කිව්වේ ඔයාලට දම් පාට ලස්සන මලක් පිපෙනවා කියලා. මේ තියෙන්නේ ඒ ලස්සන මල. අපි අපේ පුංචි මතක පොතේ රස මතක පිටුවක් පෙරලමුද? එන්නකෝ යන්න මාත් එක්ක. මං මාව විඳින ගමන් දිනීට ලංච් එක හදන්නයි ලෑස්ති වෙන්නේ. නාසිගුරන් කියන්නේ දිනී ආස කෑම එකක්. මං හිතුවා ආද නාසිගුරන් හදන්න මගේ විදියට හරි ලේසියට. මං නාසිගුරන් හදන්න ගත්තේ කීරි සම්බා. හාල් ටික හොඳින් සෝදගෙන බත් එක උයාගෙන බත් එක නිවෙන්න පැත්තකින් තියාගත්තා. නාසිගුරන් එකට මං ලෑස්ති කරගත්තේ chicken isso sausages. chicken එක මැරිනේට් කරගන්න අවශ්‍ය කරන සෝස් එකක් මගේ විදියට හදාගන්නවා මං. ඒකට තක්කාලි සෝස්, සෝයා සෝස්, ඩාර්ක් සෝයා සෝස් එකතු කරගෙන ඒ මිශ්‍රණය chicken එකට එකතු කරලා හොඳින් කලවම් කරලා පැත්තකින් තියාගන්නවා. ඉස්සෝ ටිකත් ලුණු ඇඹුල් අල්ලන්න ලුණු ගම්මිරිස් දාලා කලවම් කරගත්තා. මං නාසිගුරන් එකට එළවලු විදිහට කැරට්, මාළු මිරිස්, බෙල් පෙපර්, ලූණු කොළ පිරිසිදු කරගෙන ලෑස්ති කරගත්තා. ඊට අමතරව බී ලූණු, රතු ඉදුණු අමු මිරිස්, ඉඟුරු සුදු ලූණු ලෑස්ති කරගත්තා. මං කොටු හැඩයට ලෑස්ති කරගත්ත එළවලු ටික කපා ගන්න තමයි දැන් යන්නේ. මනසට පොඩි නිදහසක් ලැබෙන සතියාන්තය මං ආස කරන මට මාව විඳින්න පුළුවන් දෙයක් එක්ක ගෙවන්න මං හරි ආසයි. සතියාන්තේ කියන්නෙම රස මතක අලුත් කරන හෝරාවල් කරගන්න මං හරි ආසයි.
එළවලු කපලා ලෑස්ති කරගෙන අපි යමු ඉක්මනට නාසුගුරාන් එක හදන්න. නාසිගුරාන් එකට ඕනි කරන ස්වීට් සෝයා සෝස් එක මට ආවේනික විදියට හදාගන්න මම මේ යන්නේ. මේ සෝස් එක මෙහෙම හැදුවාමත් රසයි. මේක හදන තව විදි තියෙන්න පුළුවන්. මේ මගේ විදිහ. සෝයා සෝස්, සීනි ටිකක්, ඉඟුරු සුදු ලූණු චොප් කරගෙන එකතු කරලා සෝස් එක උතුරුනකම්ම රත් කරගන්නවා. මේ තියෙන්නේ මගේ විදියට හදන නාසිකුරන් එකට අවශ්‍ය කරන අඩුම කුඩුම ඔක්කොම. පෑන් එකට තෙල් ටිකක් දාලා මැරිනේට් කරගත්ත චිකන් ටික එකතු කරගෙන හොඳින් රන්වන් පාට වෙනතුරු බැද ගන්නවා. හොඳින් රන්වන් පාට වනතුරු බැදුණු චිකන් ටිකට ඉස්සු ටිකයි සොසේජස් ටිකයි එකතු කර ගන්නවා. ඉස්සු කියන්නේ හුඟක් වෙලා කුක් කරගන්න ඕනි වෙන්නේ නැති දෙයක් නිසා ඉස්සගේ ලස්සන පාටට ආවම ඒ මිශ්‍රණයට සුදු ලූණු ඉඟුරු ටික එකතු කරගත්තා. දැන් කොටු හැඩයට කපාගත්ත බී ලූණු, කැරට්, බෙල් පෙපර් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. දැන් මේ මිශ්‍රණයට ලුණු ගහේ කඳ කොටස මාළු මිරිස් එකතු කරගන්නවා. මාළු මිරිස් වලින් හොඳ සුවඳක් එනවා. මම නම් අනිවාර්යයෙන්ම මාළු මිරිස් එකතු කරගන්නවා. මස් සහ එළවලු තෙම්පරාදුව පැත්තකට කරගෙන බිත්තර දෙකක් එකතු කරගත්තා. ලුණු ගම්මිරිස් එකතු කරගෙන ටිකක් ලොකු කෑලි එන විදිහට ස්ක්‍රැම්බල් කරගත්තා. හොඳින් ටෙම්පරාදුණු මිශ්‍රණයට කූල් වෙන්න තියපු බත් ටික ටික එකතු කරගන්නවා. ටිකක් හොඳින් වැඩි ගින්දරේ සියල්ල කලවම් කරගෙන මම මුලින් ගෙදර හදාගත්ත ස්වීට් සෝයා සෝස් එක එකතු කරගත්තා. ඒකම චිලි පේස්ට් එකත් එකතු කරගත්තා. මම නම් නාසිගුරාන් එකට ශ්‍රිම් පේස්ට් එකතු කරගන්නේ නැහැ. මට ගෙදර හදපු කෝනිස්ස චිලි පේස්ට් එක තියෙන නිසා මං ඒක තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ වැඩි ගින්දරේ හොඳින් බත් එක තෙම්පරාදු කරගත්තා. අන්තිමට ලූණු කොළ ටික එකතු කරගෙන බත් එක කලවම් කරගත්තා.
මගේ විදිහට ලේසියට අපේ ගෙදර නාසිගුරන් හැදෙන්නේ මෙහෙමයි. දිනීට හදලා දුන්න ඉරිදා කෑම පිඟානේ ඇඳපු ආදරේ තමයි මේ. රස මතක වලට රසවත් පාටක්. දිනේ කෑම ලෑස්ති. ආයෙමත් මුණ ගැහෙනකම් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.